1992 වසරේදී ඇති වූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යාහි ඉදිකර තිබූ බාබිර් මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරයේ යෙදෙන එළඹෙන දෙසැම්බර් 6 වෙනි දින ඊට පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන 6කදී පිපිරීම් සිදු කිරීමේ සැලැස්මක් තිබී ඇති බව ඉන්දිය ආරක්ෂක අංශය අනාවරණය කරගෙන තිබෙනවා. කෙවිල්ටන් නේචර් සීරීස් සොබාදහමේ සුන්දරත්වය ඔබේ නිවසට. ඒ පසුගිය සඳුදා සිදු වූ දිල්ලි කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මගින් මෙම සැලසුම් සකස් කර ඇත්තේ ජයිෂ්-ඊ-මොහොමඩ් නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමයි. මේ අතර දිල්ලි නගරයේ සිදු වූ ප්‍රහාරයේ ජාතික විරෝධී බලවේගය දියත් කළ ත්‍රස්ත ක්‍රියාකාරකමක් බවට කැබිනට් මණ්ඩලය ඊයේ පළමු වරට නිල වශයෙන් ප්‍රකාශ කළා. ප්‍රහාරයෙන් ගත වූ දින 3ක කාලය තුළ ඉන්දිය පොලිසිය කාශ්මීරයේ සිදු කළ වැටලීම් වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවටගෙන තිබුණා. මේ අතර සඳුදා ප්‍රහාරයට සම්බන්ධ වාහනය පැදවූ බව කියන වෛද්‍ය උමාර් මොහොමඩ් ප්‍රහාරය සිදු වූ දින උදෑසන දිල්ලිහි පිහිටි ඉස්ලාම් ආගමික දේවස්ථානයක් ආසන්නයේ ගැවසෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.